හැමෝම සාදරයෙන් පිළිගන්නවා ස්කයිවර් රිව්ස් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ One Punch Man season 3 එකේ 7 වෙනි episode එක. කතාවට යන්න කලින් ඔයත් තාම අපි දාපු One Punch Man season 3 එකේ 5 වෙනි සහ 6 වෙනි episode එක බලපු නැති කෙනෙක් නම් දැන්ම මේ වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ දෙකත් බලලා එන්නම අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. 7 වෙනි episode එක පටන් ගද්දිම හීරෝස්ලා ඉසෙත් සිටියකට ඇතුල් වෙනවා. ඉතින් මෙයාලා ටික දුරක් ගියාට පස්සේ කිම් මෙතන නෑ කියලා හොයාගත්ත චයිල්ඩ් එම්බර් එතන හිටපු හීරෝ කෙනෙක්ගේ කින් කොහෙද ගියේ කියලා අහද්දී ඒ හීරෝ කින් අපිට කලින් එතනට යනවා කිව්වා කියලා කියනවා. ඉතින් මෙයාලා මෙහෙම කතා කර ඉද්දී මෙයාලගේ ඉස්සරහට පොඩි මොන්ස්ටර්ස්ලා විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් ඔය වෙලාවේදී මෙතනට පරණ රෙදි කෑල්ල පාවෙලා එනවත් එක්කම ඒ රෙදි කෑල්ලෙන් අත් දෙකක් එළියට එනවා. ඔන්න ඉතින් ඒ එක්කම මෙයාලගේ වටේ තිබ්බ ගොඩනැගිලි කඩාගෙන ඒ වගේ ඇතුලේ හැංගිලා හිටපු මොන්ස්ටර්ස්ලා විශාල ප්‍රමාණයක් එළියට ඇවිල්ලා මෙයාලව වට කරගන්නවා. ඔය වෙලාවේදී ඒ පරණ රෙදි කෑල්ලෙන් එළියට එන ඊවල්ලා කියන මොන්ස්ටර් එයාට ගියවරොගෙරෝ ලබා දුන්න අව එක යූස් කළා මෙයාලගේ වටේට තිබ්බ ගොඩනැගිලි උගුල්ලලා උඩට අරගෙන ඒ වගේ හීරෝස්ලාට පහර දෙනවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී තාට්සුමාගේ යාගේ බලයෙන් ෂීල්ඩ් එකක් හදලා ඒ ප්‍රහාරයෙන් හීරෝස්ලාව බේරගන්නවා. ඒ වුණා ඔය වෙලාවේදී තාට්සුමාගේ ෂීල්ඩ් එකේ වැදිලා කුඩුන ගොඩනැගිලිවල කැබලි අපේ හීරෝස්ලාගේ ඇඟවලට වැටෙන්න යද්දී හීරෝස්ලා තාට්සුමාගෙන් උදව් ඉල්ලුවා. ඔය වෙලාවේදී ඒකට තාට්සුමාගේ උදව් කරන්නේ නැති නිසා මේ මැදට පැනපු ඩාර්ක්ෂයින් සහ පුරි පිසින ඒ කැබලි කුඩු කරලා හීරෝස්ලාව බේරගන්නවා. ඔය වෙලාවේදී සෙකින්ගල් තාට්සුමාගේ අයියෝ අපිව බේරගත්තේ නැත්තේ කියලා අහද්දී තාට්සුමාගේ මම ආවේ සටන් කරන්න නැතුව ඔයාලව බේරගන්න නෙමෙයි කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී මමත් ඒකට එකගයි කියපු අමයිමාස් එයාගේ අතේ තිබ්බ ගල බිමට දාලා ඔයාලා හැමෝම හීරෝස්ලා ඔයාලා මෙතනට ආවේ සටන් කරන්න නැතුව ආගෙන්වත් ආරක්ෂාව පතාගෙන නෙමෙයි අනිත් එක ඔයාලා මොකටද මේ ඉන්නේ කියලාත් ඔයාලා හොඳටම දැනගෙන තමයි ආවේ. ඒක නිසා ආගෙන්වත් ආරක්ෂාව පතන්න නැතුව ඔයාලාම ඔයාලගේ පවර්ස් පාවිච්චි කරලා සටන් කරන්න කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී තාට්සුමාගේ අර ඊවල්ලා කියන මොන්ස්ටර්ට කියනවා වෙන විදියට නම් මේක තමයි ඔයාගේ ලිමිට් එක. ඔයා දැම්ම පරාජය බාරගත්තොත් එහෙම මං ඔයාට යන්න ඉඩ දෙන්න. ඔය වෙලාවේදී ඒ ඊවල්ලා කියන මොන්ස්ටර් අපේ තාට්සුමාගට සහ ෆුබුකිට එක එකව කියද්දී තාට්සුමාගේ වෙන විදියට නම් මට ඔයාට පොඩි පාඩමක් උගන්වන්න වෙයි වගේ කියලා ඒ මොන්ස්ටර්වත් උඩට එක්කගෙන ගිහිල්ලා එයාලා දෙන්නගේ වටේට ගොඩක් විශාල කුණාටුවක් හදනවා. ඉතින් ඔය වෙලාවේදී මොන්ස්ටර්ස්ලා අපේ හීරෝස්ලාට පහර දෙන්න පටන් ගන්නවත් එක්කම ඒ ක්ලාස් එකේ හීරෝ කෙනෙක් අදට බැනලා එයාගේ බෝල වගේ පාවිච්චි කරලා මොන්ස්ටර්ස්ලා කිහිප දෙනෙක්ව මරලා දානවා. ඉතින් ඔය වෙලාවේදී ගොඩනැගිල්ලක උඩ ඉඳන් ඒ හීරෝට එම් කරපු මොන්ස්ටර් කෙනෙක් වෙඩි තියනවත් එක්කම ඒ මොන්ස්ටර් වෙඩි තියපු උණ්ඩය පසාරු කරගෙන තවත් එක උණ්ඩයක් ගියේ ඒ මොන්ස්ටර්ව මරලා දානවා. ඉතින් ඒ විදිහට වෙඩි තියලා තියන්නේ ඒ ක්ලාස් එකේම ඉන්න වන් ෂූටර් කියන හීරෝ. අනිත් පැත්තේ රින් කියලා හීරෝ කෙනෙක් අතු පාලනය කරන්න පුළුවන් එයාගේ බලය තවත් එක මොන්ස්ටර් කෙනෙක්ව අල්ලගන්නවත් එක්කම එයාගේ හිටපු ඒ ක්ලාස් එකේ තවත් හීරෝ කෙනෙක් ඒ මොන්ස්ටර්ව මරලා දානවා. ඉතින් අපිට ඊළඟට තවත් ඒ ක්ලාස් එකේ කටේ මලක් ගහන් ඉන්න හීරෝ කෙනෙක්ව පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී ඒ හීරෝ අමයිමාස් මගේ සුපිරි ටෙක්නික් එක බලන්න කියලා කියනවත් එක්කම හල්ක් වගේ රාක්ෂයෙක් ඇවිල්ලා ඒ හීරෝට පහර දෙනවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී ඒ හීරෝ කටේ තිබ්බ මල විසික් කළා ඒ හල්ක් වගේ රාක්ෂයටත් ගහලා තවත් රාක්ෂය දෙන්නෙක්ට ගහලා අර මල බිමට එන්න කලින් ආයමත් පාරක් ඇවිල්ලා ඒ මල අල්ල ගන්නවා. ඔය වෙලාවේදී ඒ ටෙක්නික් එක දැකපු අමයිමාස් ඒ ටෙක්නික් එක නරකම නෑ කියනවා වගේම ඔය වෙලාවේදී අපිට ඊළඟට ඒ ක්ලාස් එකේ පෙද කියන හීරෝ වගේම තවත් එක නින්ජා හීරෝ කෙනෙක්ව පෙන්නනවා. ඔය වෙලාවේදී මේ හීරෝට රාක්ෂයෙක් පිටිපස්සෙන් ඇවිල්ලා පහර දෙන්න හදද්දිම මේ හීරෝ වේගෙන් එතනින් මූව් වෙලා ඒ රාක්ෂයට පහර දීලා මරලා දානවා. ඉතින් ඔය වෙලාවේදී ෆ්ලෑෂි ඒ හීරෝගෙන් ඔයා කොහෙන්ද මේ ටෙක්නික් ඉගෙන ගත්තේ කියලා ඇහුවා. ඒ හීරෝ ඒකට උත්තර දෙන්න නැතුව එතනින් යනවා. ඉතින් අපිට ඊළඟට පැත්තක ඉඳන් මේ සටන් ටික බලන අපේ චයිල්ඩ් එම්පරර් සහ සෙකින්ගල් පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී චයිල්ඩ් එම්පරර් ඒ සපෝටින් ටීම් එකේ හීරෝස්ලා යනකම නෑ කියලා කියද්දී සෙකින්ගල් එස්කාස් හීරෝස්ලාට පස්සේ ඉන්න හොඳම හීරෝස්ලා තමයි මේ ඉන්නේ කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී අපිට ඊ ක්ලාස් එකේ කැප්ටන් මිසුකි කියලා ඇට්ලටික් කරන හීරෝ කෙනෙක්ව පෙන්නනවා.
ඉතින් ඔයලාදී මොන්ස්ටර්ස්ලගේ පැත්තට දුවන්න පටන් ගන්න මේ හීරෝ පළවෙනි ඉසව්වෙන්නේ රිටි පැනීම කියලා දිගරිටක් අතට අරගෙන ඒකේ මොන්ස්ටර්ගෙට පහර දීලා ඒ මොන්ස්ටර්ව බිම දානවත් එක්කම ඒ රිට පාවිච්චි කරලා උඩට ගිහිල්ලා දෙවනි ඉසව්වෙන්නේ හෙල්ල විසිකිරීම කියලා හෙල්ලක් අතට අරගෙන ඒ හෙල්ලෙන් පහර දීලා මොන්ස්ටර් කෙනෙක්ව මල්ල දානවා. ඒත් එක්කම මේ මොන්ස්ටර්ගේ ඇඟට ඇතුල් වුණ හෙල්ල අල්ලගත්තේ හීරෝ තුන්වෙනි ඉසව්ව මිටි විසිකිරීම කියලා ඒ හෙල්ලෙන් ඒ මොන්ස්ටර්ව වටේට කරකවලා අනිත් මොන්ස්ටර්ස්ලාට පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී කොමඩු ගෙඩි දෙකක් වගේ මොන්ස්ටර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා ඒ හීරෝට පහර දෙන්න හදද්දී ඒ හීරෝ ඒ මොන්ස්ටර්ස්ලා දෙන්නව අත් දෙකෙන් සහ කකුල් දෙකෙන් මිරිකගෙන බිම දාගන්නවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී මොන්ස්ටර්ස්ලා විශාල ප්‍රමාණයක් මේ හීරෝට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඔය වෙලාවේදී ඔතනට ආපු ඩාර්ක්සයින් එකපාරකින් ඒ හැම මොන්ස්ටර් කෙනෙක්වම වගේ මරලා දානවා. ඔය වෙලාවේදී ඩාර්ක්සයින් අර හීරෝට ඔයාගේ මසල්ස් හොදට ග්‍රෝ වෙලා තියෙනවා කියලා කියද්දී ඒ හීරෝත් ඒකට තැන්කියු කියනවා. ඒත් එක්කම තමන්ගේ මසල්ස් වල පවර් එක පාවිච්චි කරපු ඒ හීරෝ අර මොන්ස්ටර්ස්ලා දෙන්නව මිරිකලා මරලා දානවා. ඉතින් අපිට ඊළඟට විශාල රාක්ෂය ගොඩක් මැද්දේ කට වෙලා ඉන්න ගමන් තමන්ගේ පවර එක ඇක්ටිවේට් කරන්න දඟලන හීරෝ කෙනෙක්ව පෙන්නනවා. ඔය වෙලාවේදී එකපාරටම මේ මොන්ස්ටර්ස්ලා මැරලා යනවත් එක්කම ඒ හීරෝ හිතන්නේ තමන්ගේ පවර එකෙන් එක වුණා කියලා. හැබැයි ඉතින් අපිට පෙන්නනවා මේක දැකපු වෙනත් හීරෝස්ලා දෙන්නෙක් තමයි මේ මොන්ස්ටර්ස්ලාව මරලා තියෙන්නේ කියලා. ඉතින් අපිට ඊළඟට මොන්ස්ටර්ස්ලා ඔක්කොම මල්ලා ඉන්න හීරෝස්ලාව පෙන්නනවා. ඔය වෙලාවේදී මෙයාලා දැන් මේක ඉවරයි කියලා හිතද්දිම මෙතනට තවත් විශාල මොන්ස්ටර්ස්ලා ප්‍රමාණයක් එනවා. ඔය වෙලාවේදී මොන්ස්ටර්ස්ලා අතරින් ඉදිරියට එන ඩීමන් තර්ජන මට්ටමේ රයිනෝ වෙස්ට්ලර් කියලා මොන්ස්ටර් කෙනෙක් අපේ හීරෝස්ලාට අභියෝග කරනවා. ඔය වෙලාවේදී එක පණ්ඩිත හීරෝ කෙනෙක් මේ මොන්ස්ටර්ට පහර දුන්නා. ඒ මොන්ස්ටර් එකපාරකින් ඒ හීරෝ විසික් කරලා දානවා. ඉතින් මේ මොන්ස්ටර් එයත් එක්ක සටන් කරන්නේ නැහැ හැම ප්‍රතිවාදියෙක්ටම ඒ ප්‍රතිවාදියාගේ බලය අනුව ලකුණු ලබා දෙනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් අර B ක්ලාස් හීරෝට ලකුණු 25ක් ලබා දෙනවා. ඉතින් ඔය වෙලාවේදී මොන්ස්ටර් දිහාවට දුවගෙන යන අපේ කැප්ටන් මිසුකි හතරවෙනි ඉසව්ව යගොලිය විසිකිරීම කියලා ඒ මොන්ස්ටර් යගොලියකින් පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් තමන්ගේ අනභාවිතා කරලා ඒ යගොලිය නැවත වතාවක් කැප්ටන් මිසුකිගේ පැත්තටම යවනවා. හැබැයි ඉතින් ඔය වෙලාවේදී අර කලින් මේ මොන්ස්ටර්ගෙන් පහර කාලා සික්කුණ හීරෝ ඒ යගොලිය ඇදලා අරගෙන කැප්ටන් මිසුකිව බේර ගන්නවා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර්ට හීරෝ කෙනෙක් වෙඩි තිබ්බා. ඒකෙන් මේ මොන්ස්ටර්ට පොඩි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ මොන්ස්ටර් අපේ කැප්ටන් මිසුකිට ලකුණු 30ක් ලබා දුන්නා වගේම අර වෙඩි තියපු හීරෝට ලකුණු 15ක් ලබා දුන්නා. ඉතින් ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් අපේ හීරෝස්ලාට පහර දෙන්න දුවගෙන එද්දී ඒ ක්ලාස් එකේ දෙවනි රෑන්ක් එකේ ඉන්න හීරෝ මේ මොන්ස්ටර්ව නවත්තනවා වගේම ඔය වෙලාවේදී මේ මොන්ස්ටර් හීරෝට ලකුණු 69ක් ලබා දෙනවා. ඉතින් ඔය වෙලාවේදී මේක තමයි chance එක කියලා හිතපු අනිත් හීරෝස්ලා අර මොන්ස්ටර්ට පහර දුන්නා. මේ මොන්ස්ටර් මේ හැම හීරෝ කෙනෙක්ටම විසික්කෙන්නම පහර දෙනවා. ඉතින් ඔය වෙලාවේදී ඒ ක්ලාස් එකේ දෙවනි රෑන්ක් එකේ ඉන්න හීරෝ අර මොන්ස්ටර්ට කොච්චර පහර දුන්නත් ඒ මොන්ස්ටර්ට නම් කිසිම හානියක් සිදු කරන්න ඒ හීරෝට පුළුවන් වෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට මේ සටන දිහා හොරෙන් බලාගෙන ඉන්න ජියෝරෝගේ එක හැකුත් පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී අර ඒ ක්ලාස් හීරෝට පිටිපස්සට යන්න ගියපු අපේ ඇටොමික් සමුරායි අර රයිනෝ වෙස්ලර් කියන මොන්ස්ටර්ත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය වෙලාවේදී අර මොන්ස්ටර් ඇටොමික් සමුරායිට පහර දෙන්න හදද්දිම ඇටොමික් සමුරායි යාගේ කඩුව කොපුවෙන් පොඩ්ඩක් එළියට අරගෙන ආයෙ පාරක් ඒක ඇතුළටම යවනවා. ඉතින් ඔය වෙලාවේදී ඇටොමික් සමුරායි තමන්ගේ ලකුණු කීයද කියලා අහනවත් එක්කම අර මොන්ස්ටර්ගේ අන කැපෙනවා කියලා අපිට පෙන්නනවා. ඉතින් ඒ මොන්ස්ටර් අපේ ඇටොමික් සමුරායිට ලකුණු 100ක් ලබා දෙනවත් එක්කම ඒ මොන්ස්ටර් මැරලා යනවා. ඉතින් ඔය වෙලාවේදී අපිට දැනගන්න ලැබෙනවා මේ මොන්ස්ටර් ජියෝරෝගෙන් බලයක් ලබාගෙන සටන් කරන්න ආපු මොන්ස්ටර් කෙනෙක් කියලා. ඉතින් ඔය වෙලාවේදී මේක දැකපු අර රයිනෝස්ලාත් එක්ක ආපු අනිත් මොන්ස්ටර්ස්ලා ටික ඇටොමික් සමුරායිට පහර දෙන්න හැදුවා. ඔය වෙලාවේදී ඇටොමික් සමුරායි මේ මොන්ස්ටර්ස්ලා එකපාරකින් මරලා දානවා. ඉතින් ඔය වෙලාවේදී ඇටොමික් සමුරායි අනිත් මොන්ස්ටර්ස්ලාව මරන්න යද්දී එකපාරටම ෆ්ලෑෂ් ඇවිල්ලා ඒ හැම මොන්ස්ටර් කෙනෙක්වම මරලා දානවා. ඉතින් ඔය වෙලාවේදී මේක දැකපු අර ෆ්ලෑෂ් කලින් කතා කරපු C ක්ලාස් එකේ නින්ජා කෙනෙක් වගේ හීරෝ ගොඩක් පුදුම වෙනවා. ඒත් එක්කම ඉතින් අපේ S ක්ලාස් හීරෝස්ලා ටිකත් එයාලගේ වැඩ පෙන්නන්න පටන් ගන්නවා. ඉතින් ඔය වෙලාවේදී කැප්ටන් මිසුකිට පහර දෙන්න ආපු මොන්ස්ටර්ස්ලා ලේසියෙන්ම ඩාර්ක්සයින් ඉවරයක් කරලා දානවා වගේම බිග් ගෝඩ් මොන්ස්ටර්ස්ලා කනවා වගේම පොඩි විසිනත් එයාගේ බලය භාවිතා කරලා මොන්ස්ටර්ස්ලාව මරලා දානවා. ඉතින් ඔය වෙලාවේදී පොඩි විසිනගේ ඉස්සරහට ඕලයක් වගේ ගැට ගහපු රෙදි කෑල්ලක් වැටෙනවත් එක්කම
මෙතැනට ඩක්තුමා කියනවා ඉතින් මේ බෝලයක් වගේ ගැට ගහලා තියෙන රෙදි කෑල්ල තමයි අර අපේ ඩක්තුමාකිත් එක්ක කලින් සටන් කරන්න ගියපු ඊවල් අයි කියන මොන්ස්ටර්. ඉතින් ඔය වෙලාවේදී ඩක්තුමා ගියේ මොන්ස්ටර් මරලා දානවත් එක්කම අපිට මේ දිහා උඩ ඉඳන් බලන් ඉන්න ගියොරොගෙරෝගේ ක්ලෝන් එකත් පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී එකපාරටම ඔයාව හොයාගත්තා කියලා කියපු අපේ චයිල්ඩ් එම්පරර් ගියොරොගෙරෝගේ ක්ලෝන් එක විනාශ කරනවා. ඉතින් ඔය වෙලාවේදී අපිට ගියොරොගෙරෝව පෙන්නනවත් එක්කම යාගේ ළඟට ආපු ඩ්‍රැගන් ලෙවල් එකේ මොන්ස්ටර්ස්ලා අයියෝ අපිට සටන් ගන්න දෙන්නේ නැත්තේ කියලා අහනවත් එක්කම අපිට ඊළඟට නැවත වතාවක් හීරෝස්ලා පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී සපෝට් ටීම් එකේ හීරෝස්ලාට දැන් රෙස් ගන්න කියපු අපේ චයිල්ඩ් එම්පරර් ඇටැකින් ටීම් එකේ හීරෝස්ලාට සටන් කරන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී පිග් ගෝඩ් හිර වෙලා කියලා කැප්ටන් මිසුකි කෑ ගහනවත් එක්කම එතනට ගියපු ඇටොමික් සමුරායි එකපාරකින් පිග් ගෝඩ්ව එකෙන් බේර ගන්නවා. ඉතින් අපිට ඊළඟට සටනෙන් පණ බේරගෙන ගියොරොගෙරෝ ගාවට ගියපු මොන්ස්ටර්ස්ලා කිහිප දෙනෙක්ව පෙන්නනවා. ඔය වෙලාවේදී ගියොරොගෙරෝ ඒ මොන්ස්ටර්ස්ලාව ඔරෝචිට ගන්න දානවා. ඉතින් අපිට ඊළඟට මොන්ස්ටර් ඇසෝසියේෂන් එකට ඇතුල් වුණ හීරෝස්ලා පෙන්නනවා වගේම ඔය වෙලාවේදී එකපාරම හැරපු ගියොරොගෙරෝ දැන් තමයි ඇත්තම සටන ආරම්භ වෙන්නේ කියලා කියනවත් එක්කම අද අපේ කතාවේ මේ එපිසෝඩ් එක ඉවර වෙනවා.